ගිය පාරේ කෙළවරනේ පේන මානේ දවසක පාවේ අහසේ හඳ අල්ලන්න ආස ගමන. Hi, it's my graduation. අද මගේ උපාධි උත්සවය. ඉතින් අවුරුදු 4කට පස්සේ ඔන්න බලාගෙන හිටපු ඒ ලස්සන දවසට ආවා. මේ දවස හිතුවට වඩා ඉක්මනට ඉවර වුණා. හරීම කාර්යබහුල දවස් ටිකක් තමයි මේ දවස් ටික මට. අපි උදේ 4:00ට සැලුන් එකට ආවා. ෆොටෝස් ගන්න තියෙනවා. හවස තව කන්වර්සේෂන් එකකින් පස්සෙනුත් වැඩ කරන් තියෙනවා. හායි මේ මගේ යාළුවා යෂානි චමෝදා හිටියේ අපිට පස්සේ දවල් සෙෂන් එකට. ඉතින් ඇත්තටම අපි වීඩියෝ එකක් කරන්න හිටියා. ඒක කරන්න වෙන්නේ නැහැ මේ හින්දා. ග්‍රැජුවේෂන් දවස මෙච්චර ඉක්මනට ආවා වගේම තමයි ග්‍රැජුවේෂන් එකත් මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා මට හිතාගන්න බැරි වුණා. මම මගේ උපාධිය කරේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ The Open University of Sri Lanka. මගේ ඩිග්‍රී එක BA in Social Sciences. මගේ ස්ට්‍රීම් එක Politics and International Relations. ඉතින් මේ ඉන්නේ මට second upper division එකක් තියෙනවා. first class එකකට ඇත්තටම points පොඩි ගානයි මදි. අපේ ස්ට්‍රීම් එකේ කෙනෙක්ටවත් first class තිබුණේ නැහැ. ඔන්න ඔක තමයි තත්ත්වය. ඉතින් අන්තිමට මේ විදිහට ඒ දවස ගත වුණා. මගේ මේ ජර්නි එක බලපු මගේ YouTube fans-ලාට මට wish කරපු හැමෝටම ගොඩාක් thank you. මේක ඇත්තටම මම හිතාගෙන හිටියේ ඒ කාලේ නම් ගොඩාක් දිග vlog එකක් කරන්න කියලා. හැබැයි අපේ life එකේ සමහර දේවල් අපි හිතන්නේ නැති විදිහට තමයි turning point එන්නේ. ඉතින් ඉස්සරහට ගොඩාක් ස්පෙෂල් දේවල් ටිකක් ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් යාළුවත් අරගෙන ඉවර වුණා. මේ විදිහට තමයි ඒ වැඩ ටික උනේ. සෙෂන්ස් 3ක් තියෙනවා කන්වර්සේෂන් එකේ. And wish you a bright future. ඉතින් මේ ජර්නි එකේදී මම ස්පෙෂලි thank you කරන්න ඕන යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. මට කළුතර ස්ටඩි සෙන්ටර් එකේදී හම්බුණු නිලක්ෂී, ඊට පස්සේ නෝර ස්ටඩි සෙන්ටර් එකේ බිනරි, ඒ වගේම චමෝදා සහ යෂානි. ඉතින් ශාකීර්, ඒ වගේම තවත් මට නම් මතක නැහැ. ගොඩාක් මට මාත් එක්ක සතුටින් hina වෙලා කතා කරපු අදහස් බෙදාගත්ත හැම යාළුවෙක්ම මම මේ YouTube වීඩියෝ එකේ මතක් කරනවා. ඉතින් ඕගොල්ලෝ මාව දැනගත්තෙත් මගේ යුනිවර්සිටි එකේ vlog නිසා. ඉතින් මගේ අම්මටයි තාත්තටයි මගේ ගෙදර අයට සහ මගේ හොඳම යාළුවට. එයාට ස්පෙෂල් thank you කරනවා මම මේ වීඩියෝ එකේදී. මේ අවුරුදු 4 පුරාවට මම ඩිග්‍රී එකට අමතරව තව ඩිප්ලෝමාස් 4ක් කරා. ඉතින් හරිම වෙහෙසකර කාර්තුවක් තමයි අවසන් වුණේ. හැබැයි ඉතින් දැන් ඒක ලස්සන සහ රස මම භුක්ති විඳිනවා. මට මං ගැන හරිම සතුටක් තියෙන. ඉතින් ලස්සන ෆොටෝ ෂූට් එකකුත් මම කරා. ස්පෙෂලි මම කියන්න ඕනේ මගේම සැලරි එකෙන් තමයි මම මේ හැම දෙයක් කරේ. ඒක මට මං ගැන තියෙන්නේ මට හරිම ලස්සන ආදරණීය ආඩම්බරයක්. මේ වීඩියෝ එක කවදා හරි දවසක ආපහු මම බලනකොට මටත් මේ දේවල් අහලා දැකලා සතුටු වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මම ස්පෙෂලි thank you කරනවා මගේ අම්මට, මගේ තාත්තට, ඒ වගේම අයියට, අක්කට, ඒ හැමෝටම. මොකද ඒගොල්ලෝ මට මේ වෙනුවෙන් උදව් කරා. මට පොන්චි උදව්වක් වුණත් මට ලොකු සහයෝගයක් වුණා. ඉතින් ආපහු කියනවා thank you so much මගේ හොඳම යාළුවාට මුළු ජීවිත කාලෙම මගේ දේවල් වලට මට මේ විදිහට උදව් කරාට. ඉතින් මේ වීඩියෝ එකේ අනිත් කැලේ අපිට ගන්න බැරි වුණාට මම හැමදාටම මේ යාළුවෝ දෙන්නව මතකේ තියාගන්නවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු.